ඉතින් අද මම තින්ත IT YouTube channel එක ඔයගලන්ට කියලා දෙන්න කොහොමද Windows වල තියෙන temporary file අයින් කරගන්න කියලා. මුලින්ම මෙන්න මේ icon එක පාත් ක්ලික් කරගන්න. කරගෙන මේ settings වලට යන්න. settings වලට ගියාම ඔයගලන්ට මේ වගේ interface එකක් එයි. මේ interface එක ආවට පස්සේ මෙතන systems කියන එකට යන්න. system කියන එකට ගියාට පස්සේ මෙතන storage එකක් තියෙනවා. පල්ලෙහාට ගියාම පස්සේ මෙන්න මේක පාර ක්ලික් කරන්න. ක්ලික් කරාම පස්සේ ඔයගලන්ට පේනවා මෙන්න මේ වගේ එකක් temporary files කියලා එකක් තියෙනවා. ඒක පාර ක්ලික් කරන්න. ක්ලික් කරාම පස්සේ මම මෙතන මට ඩිලීට් කරන්න ඕන ටික මම මෙතන ඩිලීට් කරනවා. Windows error එකේ තියෙන report feedback diagnosis ඒක අයින් කරනවා. temporary file, temporary intent files, DirectX share එකයි thumbnail ටික මම අයින් කරන්නේ නැහැ. recycle bin එකත් අයින් කරනවා. download ටික අයින් කරන්නේ. delete optimization files ඒවත් අයින් කරනවා. හරි දැන් මම මෙතන දෙනවා clean up system files කියලා. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ වගේ notification එකක් එයි. ඒක yes කරන්න. yes කරාම පස්සේ මේ වගේ එකක් එයි. හරි. දැන් මෙතන clean up වෙලා තියෙන්නේ. දැන් දැන් Windows වල temporary files clean up වෙලා තියෙන්නේ. මේකේ මම කතා කරපු එක විදියක්. අනිත් විදිය තමයි ඒකත් මම පෙන්නන්නම්. මුලින්ම ඔයගොල්ලෝ Windows එකයි R එකයි එකපාර ගහන්න. එකපාර කියන්නේ Windows icon එක එකපාර ක්ලික් කරලා ඉවරලා R key එක එකපාර ක්ලික් කරන්න. ඊට පස්සේ මේකට එනවා 10 කියලා එකක්. මෙන්න මේ වගේ මේක ඔයගොල්ලෝ ගහ ගන්න ඕනේ මෙතන. 100ට 100ට කියලා තමයි එන්නේ. ඊට පස්සේ මේක ඔයගොල්ලෝ ඕකේ දෙන්න. ඕකේ දුන්නාම පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඉතින් මෙතන මේ වගේක් තියෙනවා temporary file වල. මම මේක control A select කරලා ඔක්කොම select කරගන්නවා. ඊට පස්සේ මෙතනින් skip කරනවා. හරි. ඉතින් ඒ files ටික delete වෙන්නේ නැහැ. ඒ files ටික ඕන files ටිකක් නිසා ඒ ටික delete වෙන්නේ නැහැ. ඒ විදිහට තමයි මම කියපු දෙවෙනි විදිහට කොහොමද Windows වල තියෙන temporary files අයින් කරගන්නේ කියලා. ඉතින් ওই විදිහට තමයි Windows වල තියෙන temporary file අයින් කරගන්නේ. ඉතින් තව වීඩියෝ එකක හම්බෙමු. සුබ දවසක්.